Haradip, welcome to Doha. Hi. Serendip එක මේ පරිමෙන්ට් එක කරන්නේ තුන්වෙනි පාරට. ඔයාට අපේ Serendip team එක ගැන සහ ඔගේ Doha fan base එක ගැන. ඇත්තරම සෙරන්ඩිබ් එක ගැන කිව්වොත් මං හිතන්නේ දෝහා වල ලොකු චේන්ජ් එකක් කරපු පෙරලියක් කරපු ටීම් එකක් තමයි. මොකද මට මතකයි මගේ ඩෙබියුට් ඉවෙන්ට් එකේ වුණත් ඒ ක්ලබ් එක පැක් වෙන්නම ක්‍රවුඩ් එකව දැන් මේ පාරත් ලොකු හයිප් එකක් තියෙනවා කියලා කිව්වා. සෙරන්ඩිබ් එක ඉතින් වැඩක් කරොත් ඒක හොඳටම කරනවා ක්වොලිටි එකට. ඒකයි මම උනත් ඒකේ පර්ෆෝම් කරන්නේ. අනිවාර්යෙන්ම. හෙට ඉවෙන්ට් එක හෙට තියෙන්නේ. කොහොමද ඔයාගේ ලාස්ට් ඉයර් ආලිත් මියුසික් ගැන පොඩ්ඩක් බලන්න නැති. හෙට ඇත්තරම මම හිතන් 3 hour set එකක් තියෙන්නේ. මගේ unreleased tracks ගොඩක් තියෙනවා. මම ඒ ඔක්කොම වගේ හෙට ටෙස්ට් කරනවා කියන ප්ලේ කරන්න එක්ස්පෙක්ට් වෙනවා. තව ගොඩක් ට්‍රැක්ස් වගේ කියන්නේ ෆේමස් වුණා ක්‍රවුඩ් එක අතර. මම තව රටවල් වල ලංකාවේ ප්ලේ කරපු වීඩියෝස් ඒ සෙට් එක වයිරල් ගියා. අන්නේ ට්‍රැක්ස් ටිකත් මම හෙට ප්ලේ කරන්න එක්ස්පෙක්ට් කරනවා. මොකද මම හිතන්නේ අවුරුදු එකමාරකින් වගේ තමයි මම ආවේ. සෝ ගොඩක් තියෙනවා කට්ටියට දෙන්න. එහෙනම් හෙට බලමු අලුත් වෙනසක් එක්ක. හෙට කට්ටියට ඉන්නත් ගන්න පුළුවන්. බලන් ඉන්න නොයිස් ෆැමිලි එක දෝහා ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ හෙට ඉවෙන්ට් එක අමතක වෙන නැති එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒ හින්දා අනිවාර්යෙන් එන්න. කවුරු හරි එන්න බැරි වෙනවා කියලා හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක දැක්කොත් අනිවාර්යෙන් එන්න. මොකද ඒ හෙට ප්ලේ කරන සෙට් එක ආයි කොහෙවත් ආන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම. එහෙනම් හෙට නොයිස් එක හම්බෙන්න අනිවාර්යෙන්ම ට්‍රිපල් හවුස් එකට හවස 6 වෙද්දි එන්න.